Hi ළමයි, welcome back to our YouTube channel. අපි අද බලමු අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ඉක්මනින් කොහොමද chicken devel එකක් හදාගන්නේ කියලා. මේකට ළමයි අපිට ඕන වෙනවා කොටු හැඩයට කපාගත්ත ලොකු ලුණු ගෙඩියක්, සුදු ලුණු බික් 3-4ක්. ඔයගලන්ට මාළු මිරිස් තියෙනවා නම් මාළු මිරිස් ගන්න පුළුවන්. නැත්නම් මේ වගේ වැරණිය මිරිස් ගන්නත් පුළුවන්. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා කරපිංචා. දැන් ළමයි මේ වගේ හොඳට රත් වෙච්ච පෑන් එකකට තෙල් ටිකක් දාලා අපි කලින් මිරිස් පහේ දාලා තඹගත්ත චිකන් ටික මේ විදිහට පෑන් එකට දාලා හොඳට බෙද ගන්න ඕනේ. මේක රන්වන් පාට වෙනකන් හොඳට බෙද ගන්න ළමයි. මේ වගේ හොඳට බෙදුනට පස්සේ ළමයි මේක ඕගොල්ලෝ ලිපෙන් බා ගන්න. දැන් ළමයි අපි මේක හදා ගන්න තමයි යන්නේ. මේ වගේ පෑන් එකකට ඕගොල්ලෝ කලින් බෙදගත්ත චිකන් එකේ තෙල් ටිකින් චුට්ටක් දාගන්න. නාස්තිකාර වෙන්න එපා ළමයි. මේ විදිහට කරන්නේ නැත්නම් ඕගොල්ලන්ට අම්මෙන් කුටි කන්න තමයි වෙන්නේ. මේ විදිහට තෙල් ටික දාලා ඒක රත් වුණාට පස්සේ මුලින්ම සුදු ලුණු ටික මේකට දාලා හොඳට බෙද ගන්න. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ කරපිංචයි අපි කපාගත්ත මිරිස් කරල් ටික මේකට එකතු කරගමු. ඊට පස්සේ ළමයි ඒක ටිකක් ෆ්‍රයි වෙනකොට ලුණු ටික දාලා ඔයගොල්ලන්ට මේක හොඳට කලවම් කරගන්න තියෙන්නේ. ඒකටම ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස් එකතු කරගන්න පුළුවන්. ඔයගලන්ට කෑලි මිරිස් ගම්මිරිස් ඔයගලන්ගේ සැර අනුව එකතු කරගන්න. ඊට පස්සේ මේක හොඳට බෙදෙනකොට මේ විදිහට අපි එකතු කරගන්නවා ඔයිස්ටර් සෝස් ටිකක්. ඊට පස්සේ තව සෝයා සෝස් ටිකක් එකතු කරලා තක්කාලි සෝස් ටිකකුත් දාගන්න. ඔයගලන්ට මේක ඔයගලන්ගේ හදන ප්‍රමාණයන් අනුව වෙනස් වෙනවා. මේ විදිහට හොඳට කලවම් කරගන්න. දැක්කම ළමයි ඒක රස පාටට තියෙනව නේද? මේ විදිහට ඒක හොඳට කලවම් කරලා ඔයගලන්ට කැමති නම් මේකට එකතු කරගන්න පුළුවන් ස්ටොක් පවුඩර් ටිකක්. මම නම් ටිකක් දානවා. ඔයගලන්ට කැමති නම් ඒක එකතු කරගන්න පුළුවන්. දැන් අපි කලින් බෙදගත්ත චිකන් ටික මේකට එකතු කරගන්නවා. බලන්න ළමයි ඒකේ රස පාට ලෝ බජට් එකකින් හදන්න පුළුවන් කෑමක් තමයි මේක. දැක්කම කටට කිලුණා නේද ඔයගලන්ගේ? මං කියනවාට හදලා බලන්න ළමයි මේක මාරම ලේසි, මාරම රස රෙසිපි එකක්. ඔයාලත් අපේ රෙසිපි එක try කරලා රසයි නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි ආයේ රසම රස වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.